මාධ්‍යවේදී තරඳ ජයවර්ධන අපිත් එක්ක මේ සාකච්ඡා කරන්නේ අප අයිබෝන් කියලා පිළිගන්නවා තරඳ ඔබ. අයිබෝන්. අපි ගිය සතියේ සාකච්ඡා කළා මේ පාස් විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන්. නමුත් ප්‍රශ්න තියෙන්නේ සමහර කරුණු කාරණා පිළිබඳව පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ග්‍රන්ථ හිරිදැක්වීම වෙලා තිබෙනවා. නමුත් ඒ ග්‍රන්ථවල සඳහන් නොවන නමුත් ගවේෂණාත්මක මාධ්‍යකරුවෙක් හැටියට ඔබ සොයාගත් කරුණු කීපයක් අපි ඉගෙන අරපෑවා. මම කැමතියි අප ගියවර සතියේ අවසාන මතක තැනින් අද වැඩසටහන ආරම්භ කරනවා. ඔව් ඇත්තටම මේ පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දැම්මතු වෙලා තියෙන සමාජ කතිකාව ගත්තොත් එහෙම ප්‍රධාන ඉල්ලීම් දෙකක් තියෙනවා. එකක් තමයි සහරාන්ගෙන් එහාට විමර්ශන කරන්න එපා. ඔව්. සහරාන් තමයි මේකේ මහමොල කරු. දැන් පොතේ තියෙනවනේ. ඒක ඇමරිකා FBI එකත් කියලා තියෙනවා කියලා කියනවා. ඒ කතාව බොරුවක්. මම කියන්නම් FBI කතාව බොරුවක්. ඒක FBI එකේ මේ වාර්තාවක් නෑ. වාර්තාවක් නෑ. මම කියන්න එක. එතකොට සහරාන්ගෙන් එහාට විමර්ශන කරන්න එපා කියලා කියනවා. ඒක පළවෙනි එක. ඊළඟ තමයි මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානිය අබේසේකර මහතා නැතුව මේක මේ උසාවිය විනුත් කර පිළිලීමක්. නැතුව වෙන ඕන කෙනෙක් යටතේ කරන්න කියනවා. ඔය එක තමයි ප්‍රධානම ඉල්ලීම් දෙක. දැන් අපි කියන්නේ සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්නවා විමර්ශනය කරන්න කියලා. අනගොල්ලෝ කියන්නේ සහරාන්ට ඉහළින් කෙනෙක් නැහැ සහරාන් තමයි මහමොල කරු විමර්ශනය කරන්න එපා කියලා. දැන් සහරාන්ට ඉහළින් කෙනෙක් නැත්තම් විමර්ශනය කළාට මොකද වෙන්නේ කියන්නේ? කාවත් අහුවෙන්නේ නැහැ. ඔව්. එතකොට සහරාන්ගෙන් එහාට විමර්ශනය කරන්න එපා කියන එකෙන්ම එනත් යම් අරමුණක් තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. ඊළඟට ශානිය බේසේකර. නැත්තම් ඒ කියන උදවිය FBI වාර්තාව කියන්නේ ලෝකෙ පිළිගත්තු මේ විමර්ශන ආයතනයක් කරපු වාර්තාව පිළිබඳව දැඩි විශ්වාසයේ මත ඉඳලා ප්‍රකාශ කළා කියලා කියන්න බෑනේ. FBI වාර්තාවක් නෑ පළවෙනි එක. FBI එකේ මොකද තියෙන්නේ? FBI එක ඇවිල්ලා හෙව්වේ FBI එකට ලංකාවේ වෙච්ච අපරාධ ගැන මොනවද කරන්න බෑ. FBI එක හෙව්වේ එහෙම FBI එකේ යුද්ධ ගැනත් සමහර ඒවා දීලා තියෙනවා. ඇමරිකාව යුද්ධ ගැන සමහර ඒවා කියලා දෙනවා. ඇමරිකාව යුද්ධ ගැන කියපු ඒවා ඒගොල්ලෝ පිළිගන්නවද? එහෙම බලන්න ප්‍රශ්නේ. එතකොට FBI එක කලේ FBI එක බැලුවා ඒ රටේ නීතියට විරෝධී ඒ රටේ නීතියට නොගැලපෙන මොනවා හරි වෙලාද කියලා. ඒක තමයි කිව්වේ. ලංකාවේ ප්‍රාසූ ප්‍රහාර ගැන මේ හෙව්වේ. ඒ අනුව ඒගොල්ලෝ හොයලා 3 දෙනෙකුට විරුද්ධව කැලිෆෝනියාවේද කොහෙද උසාවියක නඩු දාලා තියෙනවා. ඒ නඩුව අද වෙනකන් අහන්න පටන් අරගෙනවත් නැහැ. අද වෙනකන් අහන්න පටන් අරන් නැහැ. එතකොට ඒ 3 දෙනා තමයි නව එක එක්කෙනා තමයි නව්ෆමෝල විසහ තව දෙන්නෙකුට දාලා තියෙනවා. මොකද්ද චෝදනාව? ඒ චෝදනාව පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය නෙමෙයි. චෝදනාව තමයි ඇමරිකාවේ තහනම් සංවිධානයකට ආධාර අනුබල කිරීම සහ ඇමරිකාවේ තහනම් සංවිධානයකින් ආධාර අනුබල ලබා ගැනීම. එක්කෙනෙකුට විතරක් දාලා තියෙනවා ඒ සංවිධානයෙන් ආධාර අනුබල ගත්තා කියලා. තව දෙන්නෙකුට දාලා තියෙනවා ඒ සංවිධානයට ආධාර අනුබල දුන්නා කියලා. ඒ වාර්තාවල ඔය කරුණු දැක්වීම වල කිසිම තැනක නැද්ද අපේ ලංකාවේ වෙච්ච පාස්කු ප්‍රහාරයේ මහමොල කාර්යය සහරාන් කියලා? නෑ. මම කියන්න කතාව. එතකොට ඒකට ඒ තමයි චෝදනා පත්‍රය. ඒ චෝදනා පත්‍රෙත් එක්ක කරුණු තහවුරු කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් දෙනවා විමර්ශන නිලධාරියා. ඔය දිවුරුම් ප්‍රකාශය ගැන තමයි මේගොල්ලෝ මේ කියන්නේ. ඔය දිවුරුම් ප්‍රකාශයේ දිවුරුම් ප්‍රකාශයට පදනම් වෙලා තියෙන කාරණා කීපයක්. එකක් FBI එක ලංකාවට අවිල්ලා හොයාගත්තු සමහර කාරණා. ඊළඟට ISIS සංවිධානයේ අමාග්ද මොකද්ද කියන වෙබ් අඩවියේ පළ කරලා තියෙන සමහර කාරණා සහ ප්‍රසිද්ධ මීඩියාවල ගියපු සමහර කාරණා. ඔය තුنين තමයි ඒ ඇෆිඩවිට් එක හදලා තියෙන්නේ. ඔය ඇෆිඩවිට් එකේ තියෙනවා සයින්ද මරුදු ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 16ක් දක්වා මරුණා කියලා. ඒතකොට ඒක පිළිගන්නවද ගම්මන්පිල මහත්තයා? මරුන්නේ නැහැ නේ එහෙම. ඒ ඇෆිඩවිට් එක තුළ බරපතල වැරදි කරුණු ගණනාවක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා සමහර කාරණා හෙව්වා. එතකොට ඒකම විතරක් නෙමෙයි ඒකට බේස් තුනේ. ඒ ඇෆිඩවිට් එකේම තියෙනවා ඊට අමතරව තව කරුණු තියෙන්න පුළුවන්. මේක මූලිකම ටික විතරයි කියලා. එතකොට ඒව නඩුවේදී ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. තව නඩුව පටන් අරගෙනවත් නැහැ. දැන් මේ ඇෆිඩවිට් එක මත පදනම් වෙලා තමයි මේ ගම්මන්පිල මහත්මයලා කියන්නේ සහරාන් තමයි මහමොලකරු කියලා. ඒගොල්ලොන්ට මේ ලංකාවේ මහමොලකරුවෙක් වැඩක් නැහැ. ඒගොල්ලෝ හෙව්වේ ඇත්තට ගම්මන්පිල මහත්මයා විතරක් නෙමෙයි. හිටපු රට පාලනය කරපු බලධාරීනුත් කිව්වා මේක සහරාන් තමයි කරලා තිබෙන්නේ කියලා මේක පදනම් කරගෙන. එතෙන් දෙන්නම් අපි ඉවර කරපු තැන ගිහින් පොඩ්ඩක් කියලා. දැන් ඔය FBI ඇෆිඩවිට් එක ගැන බොහෝ දෙනෙක්
ඔව්. විශ්වාසය තියෙනවනේ. FBI ඇෆිඩවිට් එක ඉදිරිපත් වෙන්නේ 2020 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ. 2021 ජුනි හෝ ජූලි තමයි 25 දෙනෙකුට විරුද්ධව මහා අධිකරණේ නඩුව දාන්නේ. එතකොට ඊට මාස 6කට 7කට පස්සේ FBI එකේ 3 දෙනා ඉන්නේ. FBI එක ඇත්ත කියලා හිතනවා නම් ඇයි 25 දෙනෙකුට නඩුව දෙන්නේ? ඒ කියන්නේ අපේ ආණ්ඩුව ඒක පිළිගන්නවා නම් ගමන් පිළ මහත්තයා කැබිනට් ඇමති කෙනෙක්. ඇයි එතකොට අපේ ආණ්ඩුව 25 දෙනෙකුටම දැන්නේ? මං හිතන්නේ 90 ගානකට විතර නඩු දාලා තියෙනවා දැනට. එහෙමනම් 3 දෙනාටයි දාන්න පුළුවන්. එතන හිතන්න දේවල් තියෙනවා සෑහෙන. තියෙනවා. එතකොට මේ කියන කතාවට ගියොත් එහෙම ඇත්තටම මේ අවුරුදු 7ක් වෙනහා යුක්ති ඉෂ්ට කරගන්න බැරි වුණේ ආණ්ඩුවලට දේශපාලන උවමනාවක් තිබ්බේ නැහැ පාස්කු ප්‍රහාරයට අදාළ යුක්ති ඉෂ්ට කරන්න. අපි දැන් අපි කතා කරන්නේ අපරාධ යුක්තිය ගැන විතරයි. යුක්ති කොටස් ගණනාවක් තියෙනවා. සත්‍ය දැන ගැනීම ප්‍රධානම එකක්. ඊළඟට වැරදි කරුණු දඬුවම් කිරීම එකක්. ඊළඟට හානිපූර්ණය මරුණ එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 10 ගානේ දුන්නා. එක්කෙනෙක් වෙනුවෙන් තුවාල වෙච්ච එක්කෙනෙකුට උපරිම ලක්ෂ 5යි සමහරවිට රුපියල් 50000යි 60000යි ලක්ෂයයි එහෙම ගණන් දුන්නා. ඒකත් තියෙන ප්‍රශ්න දීපු හැටි වෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අමරකීර්ති චතුර්කෝල මන්ත්‍රීවරයා ඝාතනය වුණානේ. ඔහුට දුන්න වන්දිය රුපියල් කෝටියයි. පාස්කුරුදා ට්‍රස් ප්‍රහාරයෙන් මරුණ කෙනෙකුට දුන්නේ රුපියල් ලක්ෂ 10යි. ඊළඟට වැලිගම හෝටලයට වෙඩි තියන්න ගිහිල්ලා මේ මරුණ පොලිසිය නිලධාරියා වෙනුවෙන් ලක්ෂ 44ක් දක්වා දුන්නා. පාස්කුරුදා ට්‍රස්ට් ප්‍රහාරයෙන් මරුණ කෙනෙකුට දුන්නේ ලක්ෂ 10යි. එතකොට වන්දි ගැන පවා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කමිෂන් සභාව තවම ඇත්තටම සෑහෙන අමාරුවෙන් ජීවත් වෙන ගණනාවක් ඉන්නවා. ඒකේ පළවෙනි එක. ඊළඟට අපරාධ යුක්ති ඉෂ්ට කිරීම ගත්තොත් එහෙනම් මම කලින් කිව්වා වගේම දේශපාලන උවමනාවක් තිබෙන්නේ ආණ්ඩුව වලට. ඊළඟට යහපාලන ආණ්ඩුව අන්තිම කාලෙදී පවා විමර්ශකයන්ට හරියට සහයෝගය දැක්වුවේ නැහැ. ඒ වෙනකොට විමර්ශකයෝ ඔය channel 4 එකකින් 2024 කිව්වේ පිල්ලයන් මේ සහරන්ලා දවුල්ල ගත්ත කතා 2019 මැයි මාසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගත්තේ. කට උත්තර හම්බුනේ. අද ඊයේ නෙමෙයි. එතකොට මේ ජනාධිපතිතුමන් පස්සේ විමර්ශකයෝ මාරු කළෙත් අපි හිතන්නේ විමර්ශන කඩාකප්පල් කරන්න කියලා. එතකොට එදායින් පස්සේ නැවත 2024 වෙනකන් හරියට උනේම නැහැ. දැන් නැවත 2024 ඔක්තෝබර් විමර්ශන පටන් අරගත්තා. එතකොට ඊට කලින් අවුරුදු 5ක කාලයක් විමර්ශන කඩාකප්පල් වෙලා යටපත් වෙලා වෙන අය මහවුලකාරයෝ කරන්න හදලා එහෙම එකක් නෙතිබ්බේ. ඉතින් ඒකත් එක්ක තමයි දැනටත් විමර්ශන ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි ඊයේ අධිකරණයේ පැහැදිලිවම මහේස්ත්‍රාත්තුමා කිව්වා දැනට යන විමර්ශනය ගැන එතුමා සෑහීමකටපත් වෙනවා කියලා. මොකද ශානිය බේසේකර මහත්මයාව ඉවත් කරන්න ඉල්ලුවාම ඒ වෙලාවේ කිව්වා දැනට යන විමර්ශනය ගැන සෑහීමකටපත් වෙනවා කියලා. ඒ ප්‍රහාරයේ සිද්ධ වෙන අවස්ථාවෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හිටිය ශානිය බේසේකර මහත්මයා තමයි. ඊට පස්සේ වෙනස් කළා. ඊට පස්සේ ශානිය බේසේකර මහත්මයාට අත්අඩංගුවට ගත්තේ තමයි නඩු දැම්මේ. මම අර කිව්වේ නඩු 41ක් තියෙනවා. නඩු 41 37කම ඉන්නේ ශානිය 38කම ඉන්නේ ශානිය බේසේකර මහත්තයාට අත්අඩංගුව ගත්තා. ඉතින් 2021 22 23 තමයි හයිකෝට් නඩු දැම්මේ. එතකොට ඒ වෙලාවේ ආණ්ඩුව හිටියේ දැන්ව චෝදනා කරන කට්ටිය. ඉතින් නීතිපතිවරයා හිටියේ ඒගොල්ලන්ගේ. එතකොට නීතිපතිවරයා සහ ආණ්ඩුව පිළියරන් තියනවා ශානිය බේසේකර අත්අඩංගුව ගත්ත කට්ටිය හරි කියලා. ඉතින් ඒගොල්ලෝ පටන් ඉවර කරපුත් ඒගොල්ලෝට අවසන් කරන්න වෙච්ච තැනින් නැවත විමර්ශන පටන් ගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ විමර්ශනය තමයි දැන් මේ ආරම්භ වෙලා කරගෙන යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඇත්තටම මේ යහපාලන කාලේ අර ජනමාධ්‍ය වේදින් සම්බන්ධ විමර්ශන ගියා මතකනේ. ඇදි ගිහිල්ලා උඩු පහ ඉවර වෙද්දි වෙච්ච දෙයක් නැති වෙනවා. එහෙම වෙන්නේ නැතුව අපේ ඉල්ලීම තමයි මේ අවුරුද්ද යුක්ති ඉෂ්ට වෙන අවුරුද්ද වෙන්න ඕන. ලබන අප්‍රේල් 21 වෙද්දී මේක අර යුක්තිය නැති අපරාධයක් නෙමෙයි යුක්ති ඉෂ්ට වෙච්ච අපරාධයක් බවට පත් වෙන්න ඕන කියන එක තමයි අපේ ඉල්ලීම. දැන් අපි කිව්වොත් ඔබ දැන් අධිකරණයේ කරුණු වාර්තා කරන වගේම මාධ්‍යවේදයේ හැටියට අනිත් පැත්ත අපි කිව්වොත් විශේෂයෙන්ම කතෝලික සභාව පැත්තෙන් අපේ කාදිනල් හිම්පාණන් මහන්සියගේ ප්‍රකාශය නැත්නම් අනිකුත් අපේ පෝජිකතුමන්ලාගේ ප්‍රකාශ සම්බන්ධ අපි පහුගිය දවසේ ඇහුණානේ. දැන් ඒ ප්‍රකාශත් එක්ක ගත්තාම ඒ බින්දිත පාර්ශ්වයෙන් වෙනුවෙන් හඳගෙන උදවිය වර්තමාන විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්න ස්ථාවරය ඔබ හිතන්නේ ධනාත්මකද ඍණාත්මකද? අතරම මේ මම හිතන්නේ මේ කාදිනල්තුමාගේ පැත්තෙන් ඒ පැත්තෙන් සිරිල් ගාමිණී පියතුමා කියලා තියෙනවා විමර්ශන ගැන සහායකයකට පත් වෙනවා කියලා. ඊළඟට පාස්කුලේ ත්‍රස්පාරේ සිද්ධ වෙච්ච වෙලේ ඉඳන් මේ වෙනකම්ම වැඩිපුරම මේක සම්බන්ධයෙන් නෛතික කටයුතු වලට සම්බන්ධ වෙන්නේ
මර්ධාන සමාජය හා සාමයේ කේන්ද්‍රය. එතකොට ඒක විධායක අධ්‍යක්ෂ වහන්සේලා අපි එතුමා පහුගිය 17 වෙනිදා කිව්වා විමර්ශන ගැන සෑහීමකට පත් වෙනවා කියලා. එතකොට 2019 ඉඳන් මේ වෙනකම්ම මේකේ මොකද උනේ කියලා හොයලා බලපු ජනමාධ්‍ය විදිහට අපිත් දැනට සෑහීමකට පත් වෙනවා වෙන විමර්ශන ගැන. ඉතින් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන අපේ වත් එක සාකච්ඡා කරේ. දැන් අපි සති දෙකක් පුරා සාකච්ඡා කළේ පාස්කු එදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව. දැන් ඔබ කියන හැටියට සහ ඒ බින්දිත පාර්ශ්වයන් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් කියන ආකාරයට වර්තමානයේ මේ පාස්කු එදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදුවන විමර්ශන ක්‍රියාවලිය බොහොම සාධාරණ ගමනක් යනවා. හැබැයි මීට පෙරහෙන සාධාරණ සහ හැබැයි හිමින් මට තියෙන ප්‍රශ්නේ මේ අවුරුදු 7ක් දැන් අර පෙර අවස්ථාවලදී මේ තරම්වත් ගමනක් යන්න බැරි වුණේ ඇයි විමර්ශන වලට? පෙර අවස්ථාවලදී මේ තරම්වත් මුල් අවස්ථාවේ ඇත්තටම විමර්ශන වල දුන්නු අවශ්‍යතාවයේ තිබ්බේ ඇත්තටම නැවත මෙවැනිව ඇතිවන වළක්වන්න පොඩි හරි අන්තවාදයට යොමු වෙච්ච කණ්ඩායම් මෙවනවා ඉන්නවනම් ඕන්න අත්තරන්ට ගන්න. එතකොට ඒව තමයි උනේ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය ඔය අබුහින් කියන්නේ කවුද කියලා හොයන්න පටන් ගත්ත වෙලාවෙ තමයි ජනතා විවරණය තියලා මාරු උනේ. ඊට පස්සේ නැවත අවුරුදු 5කට පස්සේ විමර්ශන පටන් ගන්න කරගෙන යනවා. මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ දැනට අපි කතා කරන මොහොත වෙනකොට පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමා ඉදිරිපිට ප්‍රකාශ දුන්න 3 දෙනෙකුට තර්ජනය කරලා තියෙනවා. අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව වහු 22 අධිකරණ කරුණු වාර්තා කළා. එකක් අර මේ සලේ මහත්මයා පල්ලි පෙන්නුවා කියලා පෙන්වන දායක වුණා කියලා කියන පුද්ගලයෙක් ඉන්නවනේ. ඔහු කාලයක් දොමදා ඔත්තු කරුවේ. ඒ සමහර කට්ටිය කියනවා දැන් සලේ මහත්මයා අවශ්‍යද කටුවාට පිටියේ පල්ලිය පෙන්වන්න තමයි ඕනද කියලා අහනවා. හරියට හරි. ඇත්තටම කතාව තියෙන්නේ දැන් අපි මීඩියා වලින් වාර්තා කළේ සලේ මහත්මයා මේ පල්ලි පෙන්වන්න දායක වුණා කියලා. එතකොට කට්ටිය ඇහුවේ අයි Google Map නැද්ද මේකෝ දන්නේ නැද්ද කියලා. ඉන් එහා තැන් කීපයකට ගිහිල්ලා බලලා මේක වෙන සංකීර්ණ ක්‍රියාවලියක් ඒක. එතකොට ඒ කියපු තොරතුරු දුන්න පුද්ගලයාට තර්ජනය කළා කියලා තර්ජනයක් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව තව දෙන්නෙකුට එහෙම ප්‍රධාන සාක්ෂිකාරයෝ දෙන්නෙකුට තර්ජනය කරලා කියලා මේ වෙනකොට ඇවිල්ලා. දැන් එතකොට තර්ජන CID ඊට පස්සේ තර්ජනය කරපු අය ගැන හොයාගෙන යනවා. තාස්කු විමර්ශන පැත්තක තර්ජනය කරපු අය හොයන් යනවා. එතකොට ඇත්තට මට මේක කෙටි කාලයකින් මට මේ අමතක වෙන කලින් මේ ප්‍රශ්නයක් දැන් මම දැක්ක ඔබ media.lk ඔබේ media.lk.com එහි සඳහන් වෙලා තියෙන ඔබ කරුණු කීපයක් මතක ගන්න මේ සම්බන්ධයෙන් tropical in එක සම්බන්ධයෙන් සහ අර මේ කාමර වෙන් කර ගැනීමේදී ඒවා විමර්ශකයන්ගේ අවධානය යොමු වෙලා දෙන්නේ නැද්ද කියන කාරණා පිළිබඳව සමහර එළිදක්වුණු තන්තු වල නැහැ කියලා. මම කැමති යන්නේ ඒ ගැනත් යමක් කියනවා. අතර කරුණු 40ක් කියනවා. ඒ කිසිම තැනක තවම විමර්ශනයක් වෙලා නැහැ. පළවෙනි එක තමයි ටොපික් මේ තාජ් සමුද්‍ර හෝටලේ පුරගන්නාවේ ජමීල් කලින් දවසේ ගිහිල්ලා කාමරේ වෙන් කරගන්නවා. එතකොට රෑ 12 පහවදා පාන්දර වෙද්දී ජමීල්ගේ නමත් යනවා SIS එකට. ඒ වෙනකොට SIS එක 2015 ඉඳන් ජමීල් ගැන බලාගෙන හිටපු කෙනෙක්. ඉතින් එතකොට ජමීල්ලයි නෝට්ටුන් නැත්තේ අයියා මෙතෙන් ආවෙ නැති කියලා හෙව්වේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ජමීල්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ රෙජිස්ටර් වෙලා නැහැ එතන. එතකොට ඒක පස්සේ අයින් කළාද නැද්ද කොහොමද ඒක උනේ අතපසු වීමද නැද්ද කෙනෙක් ගැන විමර්ශනය වෙලා නැහැ. ජමීල්ට කෝල් එකක් කරමයි දා උදේ ඒ අප පුරගන්න උත්සාහ කරනවා කියලා පේනවා. ඊට පස්සේ පිපිරෙන්නේ නැහැ. කෝල් එකක් එනවා ඊට පස්සේ ප්‍රමාද වෙද්දී ඒ කෝල් එකෙන් පස්සේ යා නැගිටලා යනවා. පල්ලි ගණනාවක් තියෙද්දී කොළඹ මුස්ලිම් පල්ලි ආයන්නේ දෙහිවල මේ එබනිසා කියන පල්ලියට. එබනිසා පල්ලිය ඇතුළේදී ඔහුට ඔහුගේ අතේ ජංගම දුරකථනයක් තියෙනවා කියලා CCTV වල පේනවා. හැබැයි ඊට පස්සේ එළියට එද්දී ඔහු ජංගම දුරකථන නැහැ. කෝල් එක ආපු එක වහන්න කවුරු හරි ජංගම දුරකථනය ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔය එතෙන්ට ගෙන්න ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනකන් අද වෙනකන් විමර්ශනය වෙලා නැහැ. ඊළඟට ඔය මේ දැන් මේ චෝදනාව කරන අසත් මවුලාන ඉන්නේ ඉතිහා පැත්තේ. එතකොට මේ යම් සම්බන්ධතා තියෙනවා කියලා පේනවා. ඒක හොයාගෙන නැහැ. ඊළඟ ජමීල්ගේ ගෙදර CCTV තියෙනවා. ජමීල් ගෙදරින් පිට වෙන මොහොතේ සිට අර පුරගත්තු දවසේ හවස් වෙනකන් CCTV දර්ශන නැහැ. කොහොමද එන්නේ? අයින් කළා. ඒක අයින් කළා තියෙන්නේ TID එකට ගෙනිච්චට පස්සේ. ඒක පාස්කෝඩ් එකත් එතකොට TID එකේ කවුද ප්‍රධාන හිටියේ? එතකොට TID එකේ ප්‍රධාන හිටියේ වරුණ ජයසුන්දර මහත්මයා. ඊට පස්සේ TID එකේ ප්‍රධානියා විදිහට ප්‍රසන්න අල්විස් මහත්මයා. දැන් ශානිලට විරුද්ධව නිර්දේශ දුන්නා කියන ජයකිදී අල්විස් කමිටුව තියෙන්නේ. ඒ විරුද්ධටගේ සහෝදරයා. ප්‍රසන්න අල්විස් මහත්මයා හිටියේ. ඉතින් එතකොට ඒක නෑ මේ පාස්කෝඩ් කමිෂන් සභාව ජනාවරණය වුණේ. එතකොට මේ වගේ කාරණා 40ක් තියෙනවා. 40 මොන්න කියන්න පුළුවන්. වෙලාවදී කාලයත් ප්‍රශ්නයක් තියෙද මට තියෙන ප්‍රශ්න අපි මෙතන යම් කාලවල යම් තර්ජන ඉදිරිපත් වෙලා තියෙනවා මේ සාක්ෂි වසන් කරන්න හරි මේක විමර්ශන පොඩ්ඩක් යාර මෙහෙම කරන්න. දැන් ඔබත් කාලයක් තිස්සේ මේ පාස්කු එදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඍජුව කරුණු ඉදිරිපත් කරන බය නැතුව.
ඔබට බහිතන දේවල් වෙලා නැද්ද? මෙහෙමයි සමහර ඒවා වෙලා තියෙනවා සමහර ඒවාට පැමිණිලි කරලා තියෙනවා ඒක මේනික නිසාද දැන් අපි එක සිද්ධිය ගැන නෙමෙයි නැත්තට කතා කරන්නේ ඒවා නිසාද කියලා දන්නේ නැහැ ඒ නිසා අපි කතා නොකර ඉන්න එක හොඳයි මම ස්තුතියි තරද ජයවර්ධන අපිත් එක්ක වටිනා කාලයක් ගත කළා මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තිය පස්දෙනන කාර්යභාරය පිළිබඳව ඔබ මාධ්‍ය ඔස්සේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා ඒ විමර්ශනය කරනවා අප ඉදිරියටත් ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙන්න බොහොම ස්තුතියි ආරාධනා කරනවා අපි හැමදාම සුවදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සමගන්නවා